simple future එක future බලන්න be verb එක කොහොමද කියලා. be verb future. future එකේ be verb future එකේ වාක්‍ය හැදෙන්නේ මේ විදිහට බලන්න. future කියන්නේ මොකක්ද? අනාගතය. හරි මේකේ මම විශේෂ දෙයක් කිව්වා මේකේ helping verb එක හැටියට will හරි shall හරි තමයි පාවිච්චි කරනවා කියලා කිව්වා. එතකොට මේකේ main verb එක හැටියට තමයි මම කිව්වේ be පාවිච්චි කරනවා. එතන එහෙනම් මේක හැදෙන්නේ මේ විදිහට. හරි. ඒකෙදි එතන වාක්‍යයක් හැදුවොත් subject එකක් ගත්තොත් දැන් I will be. මේකේ තේරුම මොකද්ද? be කිව්වොත් අපි කිව්වා ඉඳීවි තියේවි සහ වේවි කියන අදහස් ටික තමයි යන්නේ. එවනේ. හරි. එතකොට I will be ඒ කියන්නේ මම එක්කෝ ඉඳීවි නැත්නම් වේවි කියන අදහස ගන්න පුළුවන්. මම හෙට ඉස්කෝලේ ඉඳීවි. I will be in the school. කවදද? tomorrow. පැහැදිලිද? So this is what positive answer. දැන් අපිට positive question එකක් හදන්නේ කොහොමද? මට අහන්න වෙනවා දැන් ඔයා හෙට ඉස්කෝලේ ඉඳීවිද කියලා. එතකොට helping verb එක කියලා අපි කිව්වේ මේ දෙන්නනේ. එහෙනම් will ගන්න වෙනවා. So you have to take the will front නේ. will එතකොට I කියන එක නම් මම අහන්න ප්‍රශ්නේ ඔයාගේ නම් you වෙනවා. will you be එතනම be හෙල්ලෙන්නේ නැහැ. මොකද be මෙයාට සම්බන්ධ නැති හින්දා be එතනම තියන්න ඕනේ. So will you be in the school tomorrow? දැක්කද? So that is the positive question. එතකොට negative answer එක කොහොමද හදන්නේ? මෙන්න මේ will කියන කෙනා මේ දවස්වලේ will කියන කෙනාට not එකතු වුණොත් විශේෂ word එකක් හැදෙනවා. මොකක්ද හැදෙන word එක? will නෙමෙයි want. මොකක්ද හැදෙන්නේ? WON apostrophe T. මේක won't නෙමෙයි want. won't කිව්වොත් ඕනේ කියන අදහස දෙන main verb එකක්. So this is not main verb, this is helping verb. Want. එතකොට shall එක තිබ්බොත් shall එක not එක එකතු වුනහම හැදෙනවා shan't. SHAANT. shan't. ඔය විදිහට. දැන් ඔයාලට මේකේ ඕනේ වාක්‍යයක් හදන්න පුළුවන්. දැන් ආන්සර් එකක් ගත්තොත් මෙයාගේ පොසිටිව් ආන්සර් එක ගත්තොත් නෙගටිව් ආන්සර් එක ගත්තොත් I හරි will වෙනකොට දාන්නේ අපි දැන් want be I want be එතන මං ඉන්න එකක් නෑ නොඉඳීවි කොහෙද in the canteen. Yeah, canteen. Teen tomorrow. පැහැදිලිද? දැන් මේකම අපිට පුළුවන් නෙගටිව් ක්වෙස්චන් කරන්න. කොහොමද? මෙන්න මෙයා එළියට ගන්න. want නෙමෙයි want. I යනවා මෙතෙන්ද? Want I be. නැත්නම් I වෙනකොට අපිට ඔන්න you ගන්නත් පුළුවන්. Want you be. Want you be in the canteen tomorrow. හෙට ඔයා කැන්ටින් එකේ ඉන්න එකක් නැති වෙයිද? ෆුල් ක්වෙස්චන් එක හදන්නේ අපි කලින් ඉගෙන ගත්තා වගේ කොහොමද? මේකේ මුලට එහෙම නැත්නම් මෙන්න මේකේ මුලට ඔයාලට පුළුවන් ක්වෙස්චන් වර්ඩ් එකක් දාන්න. ඒ කියන්නේ for example why will you be in the class tomorrow? ඇයි ඔයාලට ක්ලාස් එකේ ඉන්නේ? එහෙම නැත්නම් why won't you be in the canteen tomorrow? ඇයි ඔයා හෙට කැන්ටින් එකේ ඉන්නේ නැත්තේ? So that's what the method. පැහැදිලිද? Okay, note it down.